දෙවියෝ ඒ අය දෙද්දී හරමෙක් කෙනෙකුට දෙනවා නම් ඒ දෙවියෝ සාධාරණයිද? අඳුරු කුටිය තුල දොරගුළු ලාගෙන ගයන ගීතිකා යදින යාතිකා දෙවියන් හට නැසේ. ඒ නිසා වාගන ලකුණ 75 එකක්ද ලකුණු 95 එකක්ද කියන එක වැදගත්. හිතන්න පුතේ ඔයාලා එක්සෑම් එක අනිවාර්යයෙන්ම අගෝස්තු වල තියෙනවා. ඒකේ චක්‍රයකට ඉදිරිපත් කරන්න දැක්කනේ. ඊට පස්සේ O level තියෙන මේ පෙබරවාරි. ආයි O level එකක් තියෙනවා පෙබරවාරි අග නේ. ඒ කියන්නේ මේ දෙසැම්බර් මේ අවුරුද්ද අග දෙසැම්බර්. හරිද? ඒතකොට එයාලා හරි ඒතකොට එකම අවුරුද්දේ O level හරි. ඒතකොට ඒ වෙද්දී O level එකත් නිශ්චිත කාලයට ඇවිල්ලා. ඒ level උත් ඔයාලා නිශ්චිත කාලයට ඇවිල්ලා. මම ඒක ඔයාලාව මුල්ම කාලේ කිව්වා. හරි. ඒක එදා ඉඳන් এডুকেෂන් එකේ තිබිච්ච ප්ලෑන් එකක් කියලා. හරි. ඒතකොට ඔයාලට දැන් හිතන්න බෑ අච්චර තියෙන මෙච්චර තියෙන එහෙම බෑ. දැන් ඇත්තටම මේ වෙනකොට ඇත්ත කතාව පන්තිවල වෙන අවුරුදු වල අගෝස්තු එක්සෑම් නේ. අගෝස්තු වල එක්සෑම්. ඒතකොට අගෝස්තු වල එක්සෑම් එක ළමයි දැන් ගිහිල්ලා. මේ අපිට සැප්තැම්බර් මාසෙනේ. ඒතකොට ඔයාලා රිවිෂන් පටන් අරන් මාසෙකමාරක් විතර කාලෙකුත් ගත වෙලා. සාමාන්‍ය. දැන් ඔයාලට ඒක දැනෙන්නේ නැහැ. හේතුව මේ වෙනකොට ගොඩක් ගුරු තාමත් අර ලොකු ළමයි ටික අල්ලන් ඉන්න නිසා. හරි. තේරුණාද? එයාලත් එක්කනේ තාම ගමන යන්නේ. ඒතර ඒක තාම මාසයක් විතර තියෙන. ඒතර ඔයාලට විභාගෙට මොකද්ද? මාස කීයක් වෙලාද? දැන් මේ අගෝස්තු සැප්තැම්බර්නේ. ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජූනි ජූලි. හරි. මාස 10යි. මාස 10යි. හරි. මාස 10යි තියෙන්නේ. හැබැයි මෙහෙම සමහර ළමයි ඉන්නෝ මුල් කාලේ වැඩ නොකරට මෙන්න මේ වගේ කාලේ වැඩ කරන ළමයි. හරි. සමහර ළමයි ඉන්න මුලදී වැඩ කරනෝ මේ කාලේ වැඩ කරන්නේ නැහැ. ඔහොම ළමයි කණ්ඩායම් දෙකක් ඉන්නවා. හරි. ඒතර අවසානයේ විභාගෙදි බැලෙන්නේ විභාගෙ ලියන එකනේ. විභාගෙදි ඔයා ලියන එක. ඔයා මුලදී වැඩ කරාද? අනේ මං කොච්චර වැඩ කරාද ඒ කාලේ? අන්තිම මාස ටිකේ තමයි මට කරගන්න බැරි වුණේ වගේ. එහෙම සාධාරණ හේතුමකෝ උත්තර පත්‍ර ලියන්නේ. හරි. සමහර ළමයි එහෙම ලියන 10 මුල පොත කොලේ ඇතුළේ 10 කොලයක් දාන්න. පගාවක් දුන්නා යයි නොසිතන්න. හරි. අනේ මම මෙන්න මෙහෙම තත්ත්වයක් ඇතුළේ තමයි ඉගෙන ගත්තේ. ඒ නිසා ඒ දුකවත් හිතලා ඔබත් මිනිස්සෙක් වෙන්නේ නැති. ඒ නිසා පුළුවන් නම් මට දවුවක් කරන්න අර ළමයි ලියලා තිබුණා කිව්වා. හරි. මට කළ හැකි දේ මම කළා, ඔබට හැකි දේ ඔබ කරා. හරි ටියුට් එකේ ලියලා තිබුණා. හරි නේද? මට හැකි දේ මට මේ ගාන ලියන එක. ඔයාට හැකි දේ ලකුණු දෙන එක. ඒ නිසා මට ලකුණු දියන් කියන්නේ මේ කියන්නේ. ඕක තමයි දැන් ලියලන්නේ. හරි. මට කළ හැකි දේ මම කළා, ඔබට හැකි දේ ඔබ කරන්න. ඕන මේ 1000ක් තියාගන්න. කියලා 10 කොලෙකුත් දාලා ටියුට් එක ඇතුළේ. හරි. හරිද? එහෙම පුතේ එහෙම ඒ පැති කඩෙන් කොයි වෙලාවක ලකුණු ගන්න බෑනේ. අපි හිතන දෙවියන්ට වඳිනවා. හරි. කතරගම යනවා. ගිල 10 හරි 10 කොලේ තියෙන උඩි. කපු මහත්තයා යාඥා කරා විනාඩි 20ක්. එයා දෙවියන්ට කිව්වා. මට කෙමිස්ට්‍රි වලට, ෆිසික්ස් වලට, හරි මැත්ස් වලට නැත්නම් බයොලොජි වලට ඒ තුනක් කරන් දෙන්න. ඒතර මේ කියන්නේ කෙමිස්ට්‍රි ඉංග්‍රීසියෙන් කියන්නේ දෙවියන් ඉංග්‍රීසි තේරෙන්නත් ඕන. හරි. දෙවියන් ඉංග්‍රීසි තේරෙන්නේ පාය. නැත්නම් දෙවියන් සිංහලෙන් තේරෙස්. මෙහි සමන් දේවාලය යනවා නම් සමන් දෙවියෝ සිංහල එකම දෙවියෝ කියන්නේ සමාන. එයාට ඉතින් කියනවා රසායන විද්‍යාව. අපි හිතමු යම් දෙවියෙක් එහෙම කීම අහලා එයාට පළතුරු වට්ටි. අනිත් එක පළතුරු වට්ටි නම් මොකද ඒ කරන්නේ වංචාවනේ. පළතුරු ගන්න යනවා කඩේට. ගිහලා අහනවා මේ අඹ ගෙඩිය කීයද? මේක රුපියල් 200යි. මේක 150යි. හරි එහෙනම් 150ක දෙන්න. දැන් දෙයියෝක බලන් හිටියොත්. දෙයියෝ බලගෙන දැන් ඕක. හරි. දැන් 200ක නෙවෙයි 150ක. ඒතර එතන හරිද ඒක? හරිද? දැන් 10 කොලේ තියෙන කපු මහත්තයට. තව එක්කෙනෙක් කියනොත් නෑ 100 කොලේ තියා. දැන් දෙවියෝ වැඩිපුර යදපු අර 10 කොලේ තියපු කෙනාටද ඒ තුන දෙන්න ඕන 100 කොලේ තියපු එක්කලාටද? එහෙම 10 කොලේ තියපු එක්කලාට නම් දෙන්න ඕන දෙවියෝ වැරදි. අයිතක දෙවියෝ Taman පුදනායට විතර නම් දෙන්නේ. මේ ලංකාවේ කොච්චර දුක් විඳින ළමයි ඉන්නවද?
හරි ඔය කතරගම දෙවියෝ ගාවට යන්න සත පහ නැතුව. හැබැයි රැලි වෙනකන් නිදිමරපු ළමයි මහන්සි වෙච්ච ළමයි කොච්චර ඉන්නවද? දෙවියෝ ඒ අය දෙද්දී හරමෙක් කෙනෙකුට දෙනවා නම් ඒ දෙවියෝ සාධාරණයිද? ඒ දෙවියෝ සාධාරණයිද? ඒ නිසා මතක තියාගන්න කොයිලාකත් මේ දෙවියොන්ගෙන් ගිහිල් ඉල්ලුවට හරි ඒක ලැබෙන්නේ නැහැ. පොළොව කොටන තැන පාර තැන්න තැන ගිනියම් අව්වේ මහවරුසාවේ දෙවියෝ වැඩ ඉන්නේ. ඒ නිසා අපි දෙවියෝ ඉන්නේ මහන්සි වෙන තැන, දුක් විඳින තැන. හරි? පැහැදිලිද? හරි. ඒ නිසා අපි කොයි වෙලාවකවත් මතක තියාගන්න. හරි. ඔය නිකන් ඒකේ තියෙන එක තැනක මේ අඳුරු කුටිය තුල දොරගුළු ලාගෙන ගයන ගීතිකා යදින යාතිකා දෙවියන් හට නැසේ. ඒක ඇත්තටම අර්ථය අඳුරු කුටිය තුල දොරගුළු ලාගෙන කියන්නේ අපි හිතනවා මේ අපිට මේක කරගන්න බෑ කියලා. අපි මානසිකව ඍණාත්මකයි. අඳුරු කුටිය තුල දොරගුළු ලාගෙන. හරි මානසිකව ඍණාත්මකයි. හරි ඒකේ ගැටලුව. ඒ නිසා අපි එක තමයි මානසිකව පොහොසත් වෙන්න ඕන. හරි මානසිකව පොහොසත් මිනිස්සු තමයි ඇත්තටම භෞතිකව පොහොසත් වෙන්නේ. හරි ඒක අධ්‍යාපනික වශයෙන්ත් එහෙමයි. හරි පැහැදිලිද? ඒක වෙන ආර්ථික වශයෙන්ත් එහෙමයි. හරි ඒක වෙනසක් නැහැ. ඒ නිසා හරි මතක තියාගන්න අපි ඉස්සෙල්ලම ධනාත්මකව සිතුවිලි වලින් දිනන තියෙන්න ඕන. මෙතනින් කාගෙන් හරි ළමයෙක්ගෙන් මං ඇහුවොත් ඔයා ડોක්ටර් කෙනෙක් වෙන්න සුදුසුද? ඔයා ඉංජිනේර කෙනෙක් වෙන්න සුදුසුද කියලා ප්‍රායෝගිකව ඇහුවොත් ඔයා නැගිටලා දෙන උත්තරේ මොකද බලන්න. නැත්තම් ඔයා කණ්ණාඩියක් ඉස්සරහට ගිහින් ඔයාට කියන්න පුළුවන්ද මම දොස්තර කෙනෙක් සඳහා සුදුසුයි. මං ඉංජිනේර කෙනෙක් සඳහා සුදුසුයි කියලා කියන්න හරි. හෘද සාක්ෂියෙන් ගොඩට පුළුවන්ද කියලා බලන්න ඉස්සෙල්ල. හරි. තමන්ගේ හෘද සාක්ෂියෙන් ඉස්සෙල්ල ඔයා ડોක්ටර් කෙනෙක් වෙන්න try කරන්න. හෘද සාක්ෂිය. ඔයාට හිතෙනවා නම් ඔව් මං සුදුසුයි. මං නිදිමරලා තියෙනවා. වැඩ කරලා තියෙනවා. මහන්සි වෙලා තියෙනවා. මං කොළ මෙච්චර ලියල් තියෙනවා. දවස් දෙකකට සැරයක් පැයනක් ඉවර වෙනවා. එච්චර මං නිදිමරලා තියෙනවා. මං වෙන වැඩ මොකුත් බාහිර දේවල් කරලා නැහැ වෙන ළමයි වගේ. ඒ සමන් දොස්තර කෙනෙක් වෙන්න සුදුසුයි. මං ඉංජිනේර කෙනෙක් සඳහා සුදුසුයි. අන්න එහෙමනම් ඔයාගේ හෘද සාක්ෂියෙන් ගොවීමනම් සබාදාමෙන් ඔයාව අදාළ තැන තියාවි. හරි ඉස්සෙල්ලා ඔයා බලන්න ඔයා එක ඩයලොග් එක හරියට කරගන්න. තේරුණාද? හරි ඔයා 100% වාට එලව කරන් තියෙන හොඳම විදියට ඔයා කරලා තියෙන්නේ කියලා බලන්න. හරි ඒ සදා දැන් නිකන් ඕ ලෙවල් ගැන හිතන්න ඔයා. ඕ ලෙවල් වල ඔයාට මහන්සි වෙන්න පුළුවන් උපරිම මහන්සි වුණාද? අවංකව හිතුවොත් අවංකවම නෑ. තව මහන්සි වුණා නම් තව රිසල්ට් එක සමල්ලාට වැඩි කරගන්න තිබුණනේ. තව මහන්සි වෙන්නත් තිබුණනේ. හරි මං කියන්නේ දැන් අපි හිතමු 9S ගත්ත ළමයි කියලා. ඔව් මට නම් ඒ 9යි. හරි මම පරිමාස නැහැ. ඔයා හිතන්න 9A කියලා කියන්නේ ලකුණක් කියන නිරූපණය ගන්නේ මොකද්ද? 75 හෝ ඊට වඩා වැඩි මිසක් ඉලක්කම නියෝජනය කරන්නේ නැහැ. ඉලක්කම් අතර පරතරයනේ නියෝජනය කරන්නේ. හැබැයි A level වලදී එහෙම නෙවෙයිනේ. ඉසස්කෝ අගයක් ඉලක්කමක් නියෝජනය වෙනවා. ඒ නිසා ඔයා ගන්න ලකුණ 75 එකක්ද ලකුණු 95 එකක්ද කියන එක වැදගත්. හරි. පැහැදිලිද? හරි. එතකොට දැන් බලන්න පිළිකා රෝගයට බෙහෙතක් හොයාගෙන තියෙනව නේද? හරි. තේරුණාද? එයා කවුද කියලා වට දහසක් තියෙනවද? සාමාන්‍යයෙන් හරි මේ අපිට හම්බෙන්නේ නැහැ නේද? විද්‍යාඥයෝ ගැහැණු අය. ගැහැණු විද්‍යාඥයෝ. අහු වෙනවද? ඉතා විරලයිනේ. ඉතා විරලයි. හරි. කෙල්බන් ගැහැණු විද්‍යාඥයෙක් නම. අමාර්කියු. එයා මාර්කියුගේ සොයා ගැනීමත් ඊට කලින් එයාගේ ගුරුවරයාගේ සොයා ගැනීම දිනුනේ ඔය. හරි. තේරුණාද? ඒක ඇත්තටම යාම සොයාගත්තා නෙවෙයි. මිය ගියයින් පස්සේ සාමාන්‍යයෙන් ඔය නොබෙල් ප්‍රයිස් සේවමව දෙන්නේ. හරි. මිය ගියාම. මිය ගියපු කෙනාට දෙන්නේ. දැන් ඔය DNA සැකස්මත් එහෙම වල්දිත් හෙලෙක්සිය DNA සැකස්ම ගැන ඉගෙන ගන්න ඕනේ. ඒ ඇත්තටම හොයාගත්තේ යා නෙවෙයි. හරි. හොයලා බලන්න එක වැඩිපුර බයොලොජි වලට වල කියනවා ඇති. හරි. තේරුණාද?
ඔය DNA දිත්‍ය සැකස්ම සොයාගත්ත කෙනා නෙමෙයි. ඇත්තටම සොයාගත්ත කෙනා මියදුනා. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ වාර්තා අරගෙන ඇනලයිස් කරපු කෙනා තමයි අවසානයේ හරි DNA සොයාගැනීමේ හරි මේ ටික ලැබුණේ. හරි. දැන් ඒතකොට දැන් පුතේ ඇත්තටම පිළිකාවට බෙහෙතක් හොයාගත්ත කියලා කියන වෙලාව ඒ වෙලාවේ මේ මහරගම පිළිකා රෝහලේ මොන වගේ තත්ත්වයක් තියෙන්නද ටික හිතලා බලන්න. හරි නේද? අන්න පුතේ මම දැක්ක මේ දවස්වල Facebook වල යනවා මිහිමත දෙවගණක කියලා. හරි. ඒක නිකන් ගන්න පුළුවන්ද? ඒක නිකන් ගන්න පුළුවන් එකක්ද? හරි. එයා මොන වගේ කෙනෙක්ද? එයා රුසියාවේ දේශපාලනඥයෙක් හොඳේ. දැන් අපේ රටේ දේශපාලනඥයෙක් එක්ක ගලපලා හිටා. රුසියාවේ හරි එක කාලෙක නියෝජ්‍ය සෞඛ්‍ය ඇමතිනි. හරි ඊළඟට අවුරුදු 8ක් 2012 ඉඳන් 2020 වගේ වෙනකන් එයා සෞඛ්‍ය අමාත්‍ය ධූරේ දරන. හරි තේරුණාද? එතකොට බලන්න ඒ කියන්නේ ඒ ඇත්තටම එන්නේ ඇයි? එයා වෛද්‍යවරයෙක් ඊට පස්සේ ආට අවශ්‍යයි මිනිස්සුන්ට තන්ගනිව උදව් කරන වගේම සමස්තයකට උදව් කරා. ඒ සමස්තයකට උදව් කරනවා ගත්ත ඒ චින්තනය බලන්න අවසානයේ කියපු තැන. හරි. අවසානයේ සමස්ත ලෝකයා හරි ජීවත් කරන තැනකට ගේනවා. ඔය හෘද රෝග සම්බන්ධ ස්ටෙන් එක දාපු කෙනා. ස්ටෙන් එකක් කර හෘද රෝගේ මේ heart attack ආවෙන් පස්සේ අර ස්ටෙන් එකක් දානවනේ. මේ රුධිර වාහිනිය ප්‍රසරණය කරා. ඒ ස්ටෙන් එක දාපු කෙනා කොහේ කෙනෙක්ද? දන්නවද? ගාල්ලෙක් කෙනෙක්. ලංකාවේ මිනිස්සෙක් හොයාගත්තෝ. හරි. තේරෙනවද? හරි. එතකොට එයා කියනවා මම නිසා මිනිස්සු කී දහහක් ජීවත් වෙන දෙක වසරකදී. ඒ පිනම මට ඇති කියලා. හරි. එතන මෙයාට කොහොම හිතද වැද්ද? හරි. බැකෙන් පුටින් මේ වෙද්දි කියනව නේද? එහෙම මේ වුණොත් නොමිල දෙනවා කියලා. හරි. අන්න පුතේ ස්වාගත. ඒ ඔයාලට කියන්නේ ඔය වගේ මේ ලෝකෙ පෙරලෙනව නෙවෙයි. මාක් කර මේ ලංකාවේ තියෙන කැම්පස් එකකට ලඩියකට යන්න කියලා කියන්නේ. හරි කැම්පස් තියෙන්නේ මේ හරි 6ක් 7ක් ડોක්ටර් කෙනෙක් විදිහට ඉංජිනේර කෙනෙක් විදිහට. ඇත්තටම ડોක්ටර් ඉංජිනේර කියන කාරණාවට වඩා එහා ගිහපු දේවලුත් දැන් ලෝකෙ තියෙනවා. හරි. තේරුණාද? හරි. දැන් බයෝ ඉංජිනේරින් කෙනෙක් ගන්න. දැන් ඇත්තටම දැන් අපි ගත්තොත් අපි බයෝ දැන් අපි මෙහෙම ගන්න ECG එක. ECG එක හදන්නේ කවුද? ડોක්ටර් නෙවෙයි. ડોක්ටර් කෙනෙක් නෙවෙයි හදන්නේ ඉංජිනේර කෙනෙක්. හරි. තේරුණාද? හැබැයි යාට අර ડોක්ටර් කෙනෙක්ගේ යම් දැනුම් සම්භාරකුත් තියෙන්න ඕන. ඒතර ඒ දෙක එකතු වෙච්ච කෙනෙක් කියන්නේ මොන වගේ නිර්මාණ ටිකක් කරයිද? හරි. තේරුණාද? ඒ නිසා හරි ඔය ලෝකෙ පෙරලණේවට කලින් හරි දැන් ඒක ඇත්තට මේ යාලේ පස්වෙනි પરම්පරාව කියලා කියන්නේ. හරි. තේරෙනවද? ඒගොල්ලන් උඩ પરම්පරාවල ડોක්ටර්ස්ලා. ඒ නිසා යාට මුල ඉඳන්ම ඒ ආభాෂය තිබිලා තියෙනවා. හරි. වෛද්‍යවරයෙක් දැන් ලංකාවේ තරම් අපහසු නැහැ නේ වෙන රටවල වෛද්‍යවරු වෙන එක ඇත්තට. හරි. පැහැදිලි නේද? ඒතර ඒ පින කොහාටද එකතු වෙන්නේ? හිතලා බලන්න. හරි. හරිද? ඒ නිසා ඔයාලම ඉගෙන ගන්නේ ඔයාලා සඳහාම විතරක් නෙවෙයි. හරි. ඔයාලයි අරමුණ කොහෙලාගත් ආත්මාර්ථකාමීව ඔයාට කොට ගහ ගන්න. ඔයාගේ ගේ හදා ගන්න. ඔයාට වාහනයක් ගන්න. ඔයාට සතුටින් ඉන්න. කවදා හරි ඔයාගේ දරුවෝ වෙනුවෙන් මේක කියලා ආත්මාර්ථයෙන් නෙවෙයි. නෑ මම නිසා මට පුළුවන් නම් මේ දුක් විඳින මිනිස්සුන්ට හරි ජීවයක් වෙන්න. ඉදෙන්නට හැකි නම් බතක් වේ බතක් නොයිදෙන පැලට රහසි. හරි. තේන අන්න ඒ අරමුණු ඊටවන සම්භාවිතය වැඩි. අපි අවසාන අරමුණ තියෙන පරාර්ථේ නම් ආත්මාර්ථය නෙවෙයි නම් ඒ විතු වෙන සම්භාවිතය වැඩි. ඒ නිසා ඔයා ඉගෙන ගන්නේ මේ දුක් විඳින මිනිස්සු වෙනුවෙන්. හරි. කෙනෙකුට දැනෙනකොට රෑ 12ට එකට වාට දැනෙන්න ඕන. හැබැයි පපුව මැදට හරි මන් දැන් නිදාගෙන හරියන්නේ නැහැ. ඒ වුණා මට මිනිස්සුන්ට උදව් කරන්න බැරි වෙයි. හරි. තේරුණාද? ඒ නිසා මම තව වැඩ කරනවා. හැබැයි මම මේ නිදි මරනකොට කී දෙනෙක්ගේ ගෙවල් වල සමහරලාට හරි වහලක් නැතුව හරියට තෙමෙන වහලවල් යට ඉන්න මිනිස්සු කොච්චර ඉන්නවද? කඩවල වල අගුපිල් වල ඉන්න මිනිස්සු කොච්චර ඉන්නවද? හරි. ස්ටෑන්ඩඩ් ගිහින් බලන්න රෑට. හරි. රෑට පුතේ. හරි. දැන් මෙතන වහලෙනකොට ඔයාලට පේනව නේද හිඟන මිනිස්සු ටිකක් ඉන්නවා. හරි. මේ මිනිස්සුගේ ජීවිත ගැන චුට්ටක් හිතලා බලන්න. හරි.
පව් නැත්ද? ඒත් පුතේ අපි වගේ මේ ලෝකෙට ජනිත වෙච්ච මිනිස්සුනේ. හරි. අපිට පුළුවන් නම් එහෙම මිනිස්සෙකුට හරි යම් උදව්වක් කරන්න. අපි මිනිස්සු විදිහට මොනවා වගේ තැනකද ඉන්නේ. හරි. ඒ නිසා ඔයාලා කොච්චර ඉගෙන ගත්ත වැඩක් නැහැ. ඔයාලා මානව ගුණාංග වලින් පිරිච්ච මිනිස්සු නම්. හරි. තේරෙනවද? එක තමයි ඔයාලා ඇතුලේ තියෙන ඔයාලා ඇතුලේ ජීවත් වෙන මිනිස්සයා. ඒ මිනිස්සයා හොඳ නම් සබාදහමින් ඔයාට ඕන ටික ලබා දෙයි. හරි. හරිද? ඔයාට ඕන ටික ලබා දෙයි. හරි. ඉස්සෙල්ලා ඔයා මේ මිනිස්සයව මේන්ටේන් කරලා එයාව හොඳ තැනකට ගේන්න. හරි. දැන් එතන විශ්යන් පුළුවන් වෙනවා. හරිද? පැහැදිලි. ඒ නිසා ඔයාලා තරු ලකුණක් දාපු වගකීමක් හිත ඇතුලේ තියාගන්න. ඒ වගකීම දරන්න හරි ෆෝන් එක පාවිච්චි කරලා හරියන්නේ. හරි. තේරෙනවද? ෆෝන් එකත් එක කරන්න බෑ. ෆෝන් එක පාවිච්චි කරන වෙලාවල් ඇති. හැබැයි ඒ වෙලාවල තමන්ගේ ගමනට එක පාවිච්චි කරගන්න. හරි. අර අපි කියන්නේ සපත්තු දෙක භාවිතා කරන්නේ හරි. කටු අතරින් ගමන් කරන්න කියන. හරි. ඒක විලාසිතාවක් වුණාට අපි එහෙම කියනවනේ. හරි. ඒක මූලිකම සපත්තුවකින් නිර්මාණය නේ එහෙම. අදන එක විලාසිතාව බාටපත් වෙලා තියෙනවා. ඒ වගේ ෆෝන් එක පාවිච්චි කරන්න ඒ සඳහා ගමන යන්න. හරි. තේරුණාද? තමන්ව විනාශයට දාලා දාන්න ෆෝන් එක පාවිච්චි කරන්න එපා. හරි. තේරුණාද? හරි. ඒ නිසා පුතේ මතක තියාගන්න. ඔයාලා සිතුවිලි වලින් පොහසත් නම් ඇත්තටම ඔයාලා අර මං කියන්න වගේ දොරගුළු ලාගෙන නැත්තම් ඔයාලයි සිතුවිලි අතින් ඔයා පොහසත් නම් හරි ඔයා ගතින් පොහසත් වෙන එක නවත්තන්න කවුරු කාටවත් බෑ. මම මේ කියන ආර්ථිකම වශයෙන් දක්වන පොහසත්කම නෙවෙයි. ඒකවත් එහෙම තමයි. හරි. තේරුණාද? දැන් හරි සමහර මන් දැන් මේ දවස්වල අවුතේ වාහන එනවනේ. හරි. නේද? දැන් අපි මේ වාහනයක් දිහා බලන හැඟීම අපේ මොනවා වගේ දැනගත්තා තියෙන්නේ. හරි. අන්නරු උඩින් යන. හරි. ඔගුන්ට උඩින් ගිහලා කොහේ හරි තැනක වැදුනම පස්ස වැදුනම තේරෙයි. හරි. ඔහුම අනිවාර්යයෙන්ම කුඩු සද්ද වෙන්නේ නැත්තම් කොහෙන්ද ඔහුම උවයිය කුඩු විකුණනේ වෙන්නේ අසාධාරණනේ අපි නම් ඕනේ සත පහක්වත් එහෙම. හරි. ඒ අපි හිත හදා ගන්නවා එහෙම. අපි හිත හදා ගන්නවා එහෙම. අපි පව් පුතේ. හරි. අපිට ශක්තියන්නේ අපිට හිතන්න බලන්නේ නැහැ. ඒ මිනිස්සෙම ඉන්න නියමයි. වාව්. හරි. තව දියුණු වෙන්න ඕන. හරි. අපි කවදා හරි වගේ එකක් බස්සන. හරි. අන්න දෙන්න ඕන මයින්ඩ් සෙට් එකෙන්. හරි. ඒ නිසා තියෙන මිනිස්සුෙකුට ගරහන කිසිම නැති කෙනෙක්ට තියෙන තැනට එන්න බෑ. හරි. තේරුණාද? තියෙන තැනට එන්න බෑ. මොකද එයාගේ ගරහන කෑල්ල ඒක. ඒතර ගරහන තැනට ස්වභාවයෙන් ඔයාට ඔයා යන්න කැමති නෑනේ යට ඉතින්. ඒක නික අදහස. හරි. ඔයාගේ ප්‍රතික්ෂේප කරනවානේ. කොයි හරි ගිහලා වදී කියලා හිතන යට ඉතින් ඒකනේ. ඔය ගිහින් වැදුනම හරියයි. ඕගුන්ට උඩින් යන්නේ ඕකු. කියලා ඉතින් අපි තමයි ඉස්සෙල් නෙගටිව් එක දාගෙන තියෙන්නේ. අපිට කවදාකවත් දෙන්න යන්න බෑ. හරි. තේරෙනවද? ඒ නිසා අපි ඒක දිහා දකින්න ඕන. ඒ ඇහෙන් නෙවෙයි. හරි. ඒ ඇහෙන් නෙවෙයි. දැන් සරච්චන්ද්‍ර මහත්තයා දිහා බැලුවම පස්සේ දෙනවා. හරි හැමතැනම සරච්චන්ද්‍ර. ඇඹිලි පිටියෙත් එහෙමයි. කුරුවිටර ගියත් එහෙමයි. අවිස්සාවේල පැත්තට ගියත් මොකක් හරි එකක් තියෙනවා. හරි. තේරෙනවද? පැල්මන්ඩට ගියත් තියෙනවා. හරි. අපි දකින්න ඕන. හරි. මේ මිනිස්සේ ගහපු ගේම් නියමයි වාව්. හරි. අපිට කවදා හරි බැරිද එහෙම? හරි. තේරුණාද? අපේ මිනිස්සු ඇල්ලස් ගන්න එහෙම නෙමෙයි. අපි බාත්රූම් එකට ගියා රුපියල් 10ක් ගෙවලා ඉන්න සාච්චන්න මහත්තයෙක්. අයි සබන් කැටේ එහෙමනේ කියන්නේ. එහෙම පොක්කමින් අපි ගාන හදන. හරි. හැබැයි මේ මිනිස්සයා එක පිටිපස්ස කොච්චර දුක් කඳුලක් ඇද්ද? හරි. අපි එහෙම හිතන්නේ. මෙඩිසින් ඉංජිනේර යන ළමයෙක් දිහා අපි අවසානයේ බලනවා. ආයෙම ගියා නේද කියලා. හැබැයි ආ නිදිමන පැය ගන්න. අක්කේ ඔයා හරියට කෑවද? අයියෝ හරියට කෑවද? කොච්චර වෙලාවක් ඔයා වැඩ කරාද? ඒකේ මහන්සිය කොච්චරද ඔයාට කියලා අහන්නේ. හරි. තේරුණාද? පැහැදිලි නිසා හරි ඔය මෙඩිසින් ඉංජිනේර හැම ළමෙක්ම අති දක්ෂ ළමයිම නෙවෙයි. හරි. මේ ලෝකේ දිනන්නේ හොඳට මතක තියාගන්න දක්ෂයෝ නෙවෙයි. හරි. තේරුණාද? හරිද? දක්ෂයෝ නෙවෙයි. හරිද? ඌමනාව තියෙන, උනන්දුව තියෙන ඒක හඹාගෙන යන මිනිස්සු. හරි තමයි මේ ලෝකෙ දිනන්නේ. දක්ෂයම දිනනවා කියලා කන්නේ. හරි. හරිද? තේරුණානේ? අපිට පුළුවන් එක දිගට වැඩ ටික කරගෙන යන්න නොනවත්වා ඒකට තියෙන නිශ්චිත සැලසුම. හරි. ඒ සැලසුමත් එක්ක අකණ්ඩව වැඩ ටික කරනවා නම් හිතේ තියෙනවා නම් ධනාත්මක සිතුවිල්ලක් ජයග්‍රහණය කරා යනවා කියලා. හරි. තේරුණාද? රයිට් සහෝදරන්ට කලින් ගුවන් යානයක් හොයාගන්න මට මතක නෑ යාගේ නම. හරි. එයා
එයා කරන්නේ මුළු ශේෂතම වියදම් කළ ගුවන් යානය හදන. හරි? ඊට පස්සේ එයා තීරණයක් ගන්නවා අන්තිම මරණ වෙලාවෙත් එයාගේ අවසාන වගන්තිය තමයි හරි පාවෙන්නේ නැති ද්‍රව්‍ය හරි මේ පාවෙන්නේ නැති ද්‍රව්‍ය අනිවාර්යෙන් කඩාගෙන බිමට වැටේ. පාවෙන්නේ නැති ද්‍රව්‍ය කඩාගෙන බිමට වැටේ. එනම් ගුවන් යානය සීනයක් විතරයිනේ. රයිට් සහෝදර ගුවන් යානය හොයනකොට ඒ කාලේ හරි එයාට විරුද්ධව හරි මිනිස්සු ඉදිරිපත් වුණා. ඇයි දැන් මේ කොහේ වැටෙයිද? මිනිස්සු කීයක් මැරෙයිද? ඇයි දැන් අර තියරියක් හොයාගෙන මැරලා ගියේ? මොකක්ද තියරිය? පාවෙන්නේ නැති ඒවා ඔක්කොම ගුරුත්වය ඔස්සේ පහළට වැටෙනවා. හැබැයි බලන්න ඒක එහෙම නොහිතා හරි ගුවන් යානයේ ස්වාගත රයිට් සහෝදරද කියලා ප්‍රශ්නක් තියෙනවා. නමුත් හරි අපි රයිට් සහෝදර කියලා හිතමු. එතකොට ගුවන් යානයේ ස්වාගත කියන එක හරි මහා බරක් දාගෙන උඩුගුවනේ යන හැටි. හරි අපිට හිතෙන්නේ අතේ තියෙන පැහැන පාව බිනවැටෙන එක ඔච්චර බර වැඩි එකක් කියන්නේ. තේරුණාද? තෝමස් අල්වා එඩිසන්ට කියනකොට හරි තාත්තා ඇවිල්ලා කියනවලු පුතේ මොනවද ඔයා මේ කරන්නේ? ඔයා මේක නවත්තලා වෙන මොනවා හරි හොයන්න. හරි එහෙමනම් ඔයා ඒක හොයාගෙන කියලා කියනවා. හරි හැබැයි බල්බ් එක හදන වාර ගන්න වරදින යා කියනවා කියන්නේ තාත්තා මෙහෙම බල්බ් එක හදලා හරියන්නේ නැහැ. හරම හරියන්නේත් නැහැ. මෙහෙම කරා ඒක හරියන්නේත් නැහැ. මම මේ තුලින් ගන්නේ බල්බ් එක හදන්න ඕන නැති එක විදියක් ඉගෙන ගන්නවා කියලා එයා කියනවලු. බලන්න එයාගේ චින්තනය එයා වෙනස් විදිහට හිතුවා. මේ ලෝකෙ වෙනස් කරේ හැමදාම වෙනස් විදිහට හිතව මිනිස්සු. හරි වෙනස් විදිහට හිතව මිනිස්සු. හරි පුතේ ඔය ටික තේරෙනවනේ. ඒ නිසා ඔයාලා මේ ඉන්න ළමයින්ගෙන් වෙනස් වෙච්ච ළමෙක් වෙන්න. ඒකේ වෙන්න ඕන එක. හරි තේරෙනවද? ඒක තමයි අංක 1. මේ ළමයින්ගේ වෙනස් වෙච්ච කෙනෙක් වෙන්න. ඒකට ඒ කියන්නේ වාගේ කැපවීම පැත්තෙන් ඔයා ඉස්සරහින් ඉන්නවා. හරි තේරුණාද? කැපවීම පැත්තෙන් ඔයා ඉස්සරහින් නිදිමරණ එක වැඩ කරන මෙතඩ් එක. කොච්චර වැඩ කරත් වැඩන්නේ කරන ක්‍රමවේදය සාර්ථක නැහැ. කරන මෙතඩ් එක තමයි වැදගත්. හරි ළමයි අපි කොච්චර කිව්වත් ඇති ඕන තරම් ෂෝට් නෝට් ගහන ළමයි තාම. ඕන තරම් පාඩම් කරන්න අය තාම ඇති. හරි ඒ වෙලාවෙ නිදා ගන්න අපරාධෝ වෙලාව. එහෙන් පාඩම් කළා ආයෙ සති දෙකක් ගියාම ආයෙ මෙලව දෙයක් මතක නැහැ. හරි එහෙම නෙවෙයිද? හොද මඩේ දාන නෙවෙයිද? ඒ කියන්නේ ක්‍රමවේදය අධ්‍ය සාර්ථකයි. හරි ක්‍රමවේදයම වැරදි. ඒක අල්ලගෙන තියෙන වැරදිත් ඇනේ. හරි දැන් පස්සේ සාර්ථක වුණාම කියලා වැඩක් නැහැ. හරිද? ඒ නිසා ප්‍රශ්න ගන්න කරන්න ඕන. හැකිතා ප්‍රශ්න හරහා තමයි හරි ප්‍රශ්න හරහා තමයි මොකද්ද? සිද්ධාන්තලික කව කරන්න ප්‍රශ්න හරහා. හරි ඒ අර ප්‍රශ්න නැතුව යාලා නිකන් ඔහේක පාඩම් කරාට වැඩක් නැහැ. හරි පැහැදිලිද? බහුතරයක් අසාර්ථක නේ නිසා. ඔයා බලන්න අදටත් පාවිච්චි කරන ක්‍රමවේදය ෂෝට් නෝට් ගහන එකද? කටපාඩම් කරන එකද? එක ප්‍රශ්නයකට උත්තර ඔයා ලියන්නේ නැද්ද? කියලා බලන්න. ඇයි ප්‍රශ්නට උත්තර ලියන එක කම්ෆර්ටබල් නෑ. හරි දැන් ආයි පටන් ගන්න තව තියරි කැලක් ගන්නවන ඒක ටිකක් කම්ෆර්ටබල්. හැබැයි මං කෝ දැන් ටියුට් එක ගන්න පුතේ කියලා කියවම ඔන්න මනසරේනෝ. හරි ටියුට් එක ප්‍රශ්න කරන්න එපා. අන්න ඔයා ගොළුවටත් එහෙම එනවා නම් WhatsApp එකේ නෙවෙයි. හරි මම ටියුට් එක ගන්න කියලා කියනකොට මෙන්න එක පාට නිකන් පොඩි නිකන් හරි අනේ ටියුට් එක ගන්න වගේ එකක් නම් හරි ඔයා ප්‍රශ්න කළ පුරුදු ළමයින් නෙවෙයි. හැබැයි මේකේ රහ දන්න කෙනා දන්නවා. හරි තේරුණාද? මැච් එක ගහන්න තියෙන ප්‍රශ්න වලින් කියලා රහ දන්න කෙනා දන්නවා. ඕක තමයි දන්න මේක හරියට කරන අය සහ නැති අය අතර වෙනස. වෙන මොකුත් නෙවෙයි. හරි. එතකොට